සුබ දසක් ඒවා සීලුම දෙනාට මංග ද කතාරංගුලන් බලාපොරොත්තුවෙන කොමද මාකට ඇන්ලයිසිස්සි ගැන මංකෝමලගේ මුලින්ම මම කියන්න ඕන ඇත්තරම මංගතාරණ ස්පොට් ටේඩින් ගෙන විතරයි අපි බලමු මඟට ඇන්ලයිසිස්ය ගැන පොඩ්ඩක් මං ඇතන මතාරන් BTC ගැන විතර ඇතන BTC ගෙනසා සොලෝන කොයින්න ගැන විතරයි මොකද BTC ගත්ත එක තමයි අනිත් සියලුම කොයින් ටික සාමාන්‍ය සීරනුවම කොයින් ගත්තතින් ඒව ඩිපෙන්ඩෙන BTC එකත් එක ඒක තමයි මේක තින ඇත්තම කතාව මේ මොනවද මෙලනියා කොයින් එහෙම නැත්තන් ට්‍රම් කොයින් මොන්න රේල් මල කිව්වත් ඒවා වුනත් මේ අන්තිමටම මේ ඩිපෙන්ඩෙන්ට මේ BTC එකත් එක්කම තමයි කවුරුවරි නෑ කියනවන මට වාද කරන්න බෑ ඔයාම බලන්න බලල ඔයාම තේරුම් ගන්න එච්චර අපි බලු කොහොමද මගට ලයිසිස් එක කියලා අද දවසේ මන්දදාගන්න වන්නව ප්‍රේම් එක මංවාට පොඩි ටිප්ස ඇත් කියන්න BTC ඔන්න දැන්වා හිතාගෙන ඉන්නවා ස්පොට් එක BTC යම්කිසි ප්‍රමාණයක් බයි කරන්න හරිද ඉස්සල්ලා මංවාට සේරමටික ඒටසට් කියල දෙෙනවා කොයි වෙලාගද බයි එකක් ගන්න ඕන කොයිලාද සෙල් කරන්න ඕන පාටන ප්‍රොපිට් එකත් මං කැල්කුලේෂන් කරලා ඔක්කෝම පෙන්නනවා සහ මතකතියාගන්න මම මේ යන වීඩියෝ අතරතුර පොඩිපොඩි ටිප්ස් කියර දෙනවා සහ ටච් එක ඉන්න මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න මං හොඳ එන්ටියක් ගන්න වෙනකොටම මංවාට පොඩි වීඩියෝ ෂෝට් වීඩියෝ කරි දාලා ඒ ගන්න මෙන මේ වෙලාවේ එන්ට්‍රියක් ගන්න හොඳම වෙලාව කියලා අනිවාරයෙන්ම මමතක ටච්චකින් බලමු කොහොමද කියලා මේ BTC චාට්ක මම පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන නිවුස් ගැනත් ඇත්තටම තාම මේ දෙවෙනි වීඩියෝ එක මේක මම නිවුස් ගැන කතා කරන්න යන්න නැහැ ඇත්තටම අපි බලමු කොහොමද කියලා දැන් මන්හාව චාට් එක ගත්තොත් දැන් මේ තියෙන්නේ වලට මූවින් ඇවරේජ් රේඛා තුන තමයි සාමාන්‍යයෙන් මේ තියෙන්නේ හරිද අනිවාර්යෙන්ම වාට ඕන එක සාධකයක් තමයි මේ මූවින් ඇවරේජ් කියන එක අනිවාර්යෙන්ම බලන්න හරිද සාමාන්‍යයෙන් ඔයා මේ චාට් එකේ වන්හාව ප්‍රේම් එක දැන් ඔයා බලාගෙන ගියොත් මේ කහපාට මේ කහපාට පිළිද ගමුකෝ මම මේ පැහැදිලිවම කියන්නේ පොඩම පැහැදිලි මේ කහපාට ඉර ඔයාට පේන උඩට යනවා කියන්නේ දැන් මේ ඔයා මෙන්න මේ දම් පාට ඉර ගැන ඉච්චර හිතන්න එපා මෙන්න මෙතන තියෙන රෝස පාටිට මෙන්න මේ දේ ගැන විතරක් වැඩිපුරම හිතන්න රෝස පාටිරයි කහ පාටිරය ගැන විතරක් වැඩිපුර හිතන්න ඔයා බලන්න මේ සාමාන්‍යයෙන් කහපාටට උඩට යනවා කියන මේ කොස්සලා මෙතන උඩට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ගේන් එකක් වගේ යනවා. කියන්නේ පොඩි හරි ප්‍රමාණයකින් ඩොලර් 1000කින් හරි 500කින් හරි 10 ලොකු ගාණකින් හරි බිට්කොයින් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ කහපාට ඉර බලන්න මෙතන ඉඳන් ඩවුන් වෙනවා නම් ඒ කියන්නේ කොස්සලා පල්ලෙහාට යනවා නම් එක්ක 500කින් 1000කින් ඒ වගේ ප්‍රමාණයකින් අනිවාර්යයෙන් බිට්කොයින් එක ඩවුන් වෙන්න පුළුවන්. දැන් මෙතන බලන්න මෙතන බලද්දිවාට පේනවා මෙතිනින් ගිල කොස්සලා උඩට නගින්න ගිහිල්ලා තියෙනවා. එතකොට මේ කැඩල් එක වාට පේනවා ඇති කොච්චර ප්‍රමාණයකින්ද මේ එක 1000කින් විතර වැඩිලා තියෙනවා. 1000කටත් වැඩි 1200කින් විතර වැඩිලා තියෙනවා BTC price එක. නමුත් අනිත් පැත්තටම ඩවුන් වෙලත් තියෙනවා. මම ඔයාලට ටිප්ස් ටික කියලා දෙන්නම් මේ වගේ තැනක කොහොමද ඔයාලට ප්‍රොෆිට් එක ගන්න ස්පොට් ට්‍රේඩින් වල ෆියුචර් ට්‍රේඩින් වගේම ඔයාලට ස්පොට් ට්‍රේඩින් එකෙත් ටට්ටක් ගාලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මෙහෙම ඉතින් ගාණක් තමන් ගාව තියෙන කැපිටල් එක වැඩි නම් තමන්ට එන ප්‍රොෆිට් එකත් වැඩි. ඔයාලට තියෙන ඩොලර් 10ද මං මේ ඩොලර් 10න් ඩොලර් 20ක් කරන හැටි කියලා දෙනවා අනිවාර්යයෙන්ම. අනිවාර්යෙන් ටච් එකේ ඉන්න මං ඔයාලට එන්ට්‍රියක් ගන්න ඕන වෙනකොට මං අනිවාර්යයෙන්ම කියන්න. මේ ඇත්තටම දැන් බලමු අපි දැන් මෙතන දැන් තියෙන කහපාට මූවින් ඇවරේජ් රේඛාව උඩ. ඒ කියන්නේ දැනට BTC එක නැගගෙන ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙතනදී ඔයාලා බලන්න ඕන මේ ක්‍රොස් වෙන තැන තියෙනවනේ. ක්‍රොස් වෙන තැනින් පස්සේ තැන පොඩක් වෙලාවට බලන්න. අනිවාර්යයෙන්ම ක්‍රොස් වුණාට පස්සේදී ක්‍රොස් වෙන්නේ නම් හරියට නම් මෙන්න මේ කැඩල් එකනේ වාට එන්නේ මේක. රතු පාට කැඩල් එක. ඒකෙදී ඔයා ට්‍රේඩ් කරන්න යන්න එපා. මොකද ක්‍රොස් වෙලා මොකක් වේද කියන දන්නේ නැහැ. ඔයා ගොඩක් වෙලාවට බලන්න ඕනේ ඊළඟට යන කැඩල් එක. අන්නේ ඊළඟට යන දවසේ. ඒ කියන්නේ ඊළඟ පැයේදී ඔයා ගොඩක් වෙලාවට එන්ට්‍රි එකක් ගන්න හොඳ තැනක් වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ගන්න කියලා හැමතැනම හරියන්නේ නැහැ. මොකද මම පෙන්නන්න තැන මෙන්න මෙතන බලන්නකෝ. දැන් මෙතන ක්‍රොස් වෙලා මෙන්න ඊළඟ කැඩල් එක. ඊළඟ කැඩල් එකේ මෙන්න මේ හරියම වගේ එන්ට්‍රි එකක් ගන්න තිබ්බනම් ඔන්න ගාණක් හොයාගන්න පුළුවන්. නමුත් මේක ඊළඟ කැඩල් මේ හරියම වගේ අපිට සෙට් වෙනවද? ඩවුන් නේ. ඒක නිසා හැමතිස්සෙම මේක හරියන්නේ නැහැ.
හරිද මං කියන්නේ හැබැයි මේගේ තැන්වල ටච් එකේ ඉන්න බලන්න මෙතන ඉඳන් මේ විදිහට මේක නැගගෙන BDC එක නැගගෙන ගිහිල්ලා තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයක් අවුලක් නැහැ අපි යමු ඊළඟට 4 hour handle එකට 4 hour handle එකෙත් අන්න කහ පාට මේක උඩට යන්න බලාගෙන ඉන්නේ ඒ කියන්නේ 4 hour handle එක ගත්තත් 1 hour handle එක ගත්තත් අපිට මේක මේ BTC එක අප් වෙනවා කියලා පොඩි පෙන්නුමක් තියෙනවා ගොඩක් වෙලාවට 4 hour handle එක ගත්තොත් මෙන්න මේ අපිට පේනවා නේද දම්පාට රේඛාව ගොඩක් වෙලාට දැන් මේකේ තියෙන අගිස්ස සාමාන්‍යයෙන් මට පෙන්වන්නේ 85953 සමහරට අද දවසේ ඇතුළතදී ඉවරනකොට මේක ටච් කරන්න ඉඩ මේ කැඩල් එක ටච් කරන්න ඉඩ ඒ කියන්නේ 85900 ගන්නට යන්න පුළුවන් මොකද වන්හාව ප්‍රේම් එකේ තියෙන නගින මේ බුල්ෂිට් ප්‍රේම් එකක් ඊට පස්සේ පොහාව එකෙත් ඒ වගේම බලමු වන් ඩේ වල මන්ඩේ වල ඕල්රෙඩි ඩවුන් තිබ්බේ මේ දවස් ටිකේම ඒක ඔයාලට පේනවා ඇතිනේ නමුත් දැන් මේක මෙතනින් ඇවිල්ලා හැරිලා මෙහි මුලට යන්න පුළුවන් බැරි කමක් නැහැ තාම ඒ වුණාට ඒක ගැන කියන්න අමාරුයි හරිද බලමු 1 week කොහොමද කියලා අන්න පුතේ වැඩි 1 week බලන්නකෝ 1 week වල ක්‍රොස් වෙන්න ළඟමයි තියෙන්නේ හරිද මෙන්න මේ හැරීම වගේ දැන් උන ලබන හතිය හරි ওই ඊළඟ සතිය වගේ හරි මේක ක්‍රොස් වෙලා මේක ඩවුන් එකක් යන්න ඉඩයි එක්කෝ මේක ඩවුන් වෙනොත් මම නම් ටාගට් කරනවා අඩුම 56000 වගේ වැටේ කියලා බිට්කොයින් එක මුලක් වෙලාවට මෙන්න මේ තියෙන දම්පාට මූවින් ඇවරේජ් එක ටච් කරලා තමයි ඊළඟ ගේයින් එකට යනවා නම් යන්නේ BTC ඒක නිසා මන්නම් කියන්නේ දැන් මෙතන අපි 1 week frame එක ගත්තොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ තැන්වල තමයි ආරක්ෂා වෙන්න ඕන බලන්න හොඳටම දැන් මෙතනින් මෙහෙම කරගෙන නැගිනගෙන ගියොත් අවුලක් නැහැ කිසි කේස් එකක් නැහැ මේ වෙන්න පුළුවන් දැන් මෙතන මේ වගේ දැනක ඇත්තටම bearish movement එකක් පෙන්නන්නේ BTC වල ගොඩක් කට්ටිය පරිස්සම් වෙන්න ඕන තැනක් තමයි ඉස්සරහට එන්නේ ඇත්තටම කිව්වොත් ස්පොට් ට්‍රේඩින් කරන ඒ කියන්නේ මේ වෙලාවේදී මේක අරගෙන මෙතරම් නැග්ගට පස්සේදී විකුණන බලන් ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ ඔයා පොඩ්ඩක් සර්වයිව් වෙන්න ඕන කාලේ තමයි මේ කාලේ මොකද ඊළඟ සති කිහිපය තුල මේක ඩවුන් වෙන්න පුළුවන් හැබැයි මේක මෙතනින් හැල්ල උඩට ගියොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක නිසා මෙන්න මේ වගේ ටයිම් ෆ්‍රේම් තුල يعني මේ වගේ මෙන්න මේ වගේ මෙතන තියෙන සති දෙක තුනක විතර ගැප් එක ඔය තුනේ චුට්ටක් ඔයා සර්වයිව් වෙන්න ඕන ඒ කියන්නේ අර නිකන් හිතුමතේට වගේ ට්‍රේඩ් දාන්නවා මෙන්න මේ දැන් අරගන්නවා මේ කොයින් එක එහෙම කරන්න යන්න එපා. බලමු මේක 1 month එක කොහොමද කියලා. 1 month එකේ හරි දැන් ඉතින් 1 month එක නැග්ගනේ දැන්. ඔක බහින්නත් ඕන. දැන් 1 week එකේ පෙන්නන්නේ ඩවුන් මේක. දැන් මේක මෙතනින් හැදලා මෙහෙම යන්න පුළුවන්. ඒක නිසා තමයි කිව්වේ මේ දැන් ඇවිල්ලා තියෙන්නේ big crypto වල bearish movement එක. දැන් අවුරුදු දෙකක් විතර අපි දැන් මේ bullshit movement එකක් තින්දනේ හොඳට profit ගත්තානේ. එතකොට මම දැන් කතා කරන්න යන්නේ කොහොමද bearish එකේ අපි profit අරගන්නේ කියලා. අනිවාර්යෙන් මෙන්න මෙතන ඔයාලට මේ crypto ගැන news උත් බලා ගන්න පුළුවන්. මෙතන ඒවත් පෙන්නනවා. ඒ ටික ඔක්කොම ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන්. මේක කියවන්න. මේක කියවන්න. අනිවාර්යෙන් කියවන්න. මම මේ ඔක්කොම කියවන්න යන්නේ නැහැ. තේරුම් නැහැනේ. මම ඔයාලට විශේෂයෙන් මෙන්න මේක ගන්න ඕන තැන විතරක් අන්න ඉතින් මම අප්ඩේට් පොඩි මේකක් දෙන්නම්. එතකොට ඊළඟට ඕන අනිවාර්යෙන් මේ මූවින් ඇවරේජ් කියන එක ඉන්ඩිකේටර් එක ඔයා බලන්න ඕන. ඊළඟට අනිවාර්යෙන්ම ඕන එක තමයි මෙතන තියෙනවා ඔයාලට දාගන්න ඕන එකක් RSI. ඒ කියන්නේ ඒක තමයි ඊළඟට බලන්න ඕන අනිත් සාධකය. RSI එක. ඔන්න ඔය දෙක තුන බලලා තමයි ඔයාලට සාමාන්‍යයෙන් හොඳම ට්‍රේඩර් කෙනෙක් විදිහට වැඩ කරගන්න පුළුවන්. ඔහොම ඉන්න පොඩ්ඩක්. ඔහොම තියෙන්නේ මෙතනින් ඔයාලට යන්න පුළුවන් ටෙක්නිකල් ඉන්ඩිකේටර් මම මේවා පෙන්නන්න ඉස්සරහට ට්‍රේඩින් view එකෙන් මේකෙන් මම මේ දලව ගන්න පුළුවන් කියලා කියන්නේ. මෙන්න මේ RSI කියන එක. RSI කියන ඉන්ඩිකේටර් එක අනිවාර්යෙන් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ එකක් එනවා. RSI එකේ RSI එකේ ගොඩක් වෙලාවට මෙන්න මෙතන මේ වගේ ප්‍රමාණයකට මේ රේඛා වැටුණොත් අනිවාර්යයෙන්ම ගේයින් එකක් යනවාම තමයි. ඒ වගේම මේ වගේ අප් එකකට වැටුණොත් අනිවාර්යයෙන්ම ඩවුන් එකකුත් යන්න පුළුවන්. ඒක නිසා ඒක ගැන තමයි මම ඉස්සරහට ලොකුවටම සාමාන්‍යයෙන් මම ඇත්තටම
ට්‍රේඩ් කරන්න මේ RSI එකයි moving average එක මම ඒක ඔයාලට ඉස්සරහට හරියටම පැහැදිලිව කියලා දෙන්නම්. මම සාමාන්‍යයෙන් 1 hour frame එකයි 4 hour එකයි 1 day එකයි 1 week එකයි තව මම අනිවාර්යෙන් බලනවා 3 day එකයි අනිත් බලන්නේ 1 month එක නිකන් ඇවිල්ලා බලලා යනවා වගේ නිකන් මෙන්න මේක මොනවද වෙන්නේ මේ වගේ තැන්වලදී අනිවාර්යෙන්ම අප් එකක් යනවා කියලා දන්නවා පොඩි හරි අන්න ඒ වගේ පොඩ්ඩක් බලන එක තමයි කරන්නේ. මම මේ 15 මිනිත් ඒවා බලන්නේ සාමාන්‍යයෙන්. මොකද මම මේක පෙන්වන්න හදන්නේ ඔයාලට monthly profit එකක් ගන්න කොහොමද කියලා. මේ පැයට ප්‍රොෆිට් එකක් ගන්න විදිහ නෙවෙයි ඇත්තටම monthly profit එකක් කොහොමද කරගන්නේ කියලා. දැන් මන්හාව ගත්තොත් ඉතින් RSI එක සාමාන්‍යයෙන් තියෙන්නේ මේ තියෙන mid range එක 48 සාමාන්‍යයෙන් මේක මෙන්න මේ ප්‍රමාණයට විතර ආවොත් සාමාන්‍යයෙන් මේ වගේ 11 2 4 වගේ මේ වගේ ප්‍රමාණයකට ආවොත් අනිවාර්යයෙන්ම අප් එකක් යනවා. ඒ කියන්නේ අර තියෙන මේ resistance level එතකොට resistance level එක ටච් කරා කියන්නේ අනිත් පැත්තට පොඩි හරි ඩම්ප් එකක් එනවා කියන කතාවම තමයි. දැන් මෙතන යන විදිහට 1 hour frame එක පොඩි down එකක් යන්න වගේ පෙන්නනවා. සමහරවිට මේක මෙහෙම එන්න පුළුවන්. නමුත් අපි 4 hour frame එක බැලුවොත් ඒකේ දැන් අප් එකක් යන්න පුළුවන්. හැබැයි මේක මෙහෙම වෙලා මෙහෙම පල්ලෙහාට එන්න පුළුවන්. ඔයා බලාගෙන ඉන්න ඕන හොඳම දේ තමයි මේ 1 hour frame එකේ මෙන්න මේ RSI එක මෙන්න මේ වගේ 5කට වගේ එනකම් 5ට 6ට වගේ එනකම් බලන් ඉන්න එක. 1 hour frame එකේ බය වෙන්න එපා. මාසෙට අඩුම 10ක්වත් එහෙම වෙනපා. එහෙම බලන් ඉන්න. ඒත් එක්ක මම ඔයාලට හරියටම තව ඉස්සරහට පැහැදිලි කරලා කියලා දෙන්නම්. අන්න ඒ වෙලාවට ඔයා එන්ට්‍රි එකක් අරගන්න. අරගෙන ඔයාට මේ මහා ගණන් වලින් BTC වැඩිනකම් බලන් ඉන්න එපා. BTC coin එක 1000කින් එක 2000කින් ඒ වගේ ප්‍රමාණයකින් විතරක් වෙනස් වෙනකම් බලන් ඉඳලා ඒක සෙල් කරලා දාන්න. මම ඔයාලට මේ පොඩි ප්‍රොෆිට් එකක් ගන්න ඉදී කියන්නේ. තව ඉස්සරහට මම ඔයාලට මේක හරියම පැහැදිලිවට කියලා දෙන්නම්. මොකද මේක තාම මගේ දෙවෙනි වීඩියෝ එක. හලමු සාමාන්‍යයෙන් 4 hour එකෙත් සාමාන්‍යයෙන් RSI මේ විදිහට තියෙන්නේ. one day හරි අපි පොඩ්ඩක් යමු බලන්න Solana coin එකට චුට්ටක් මොනවද මේ වෙලාවේ වෙන්නේ කියලා. එතන BTC එක මේ වෙලාවේ 100.89කින් මේලා තියෙන. ඒ කියන්නේ volume change එක වෙයිලා තියෙනවා 1500 ගානකින් volume change එකක් තියෙනවා. හරිද? අපි බලමු Solana coin එක. Solana coin එක 100%කින් අප් වෙලා තියෙනවා. Solana coin එකේ exchange එක 2.49 මම කිව්වා විදිහටම තමයි BTC එක වගේම අප් වෙන්න බලනවා. නමුත් මේක Solana coin එක මම ලොකුවට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම නම් කියන්නේ ඔයාට සාමාන්‍යයෙන් ඔයාගේ අතේ ඔයාට ඩොලර් 1000ක් විතර තියෙනවා නම් ඩොලර් 1000ක් කියන මම හිතන ලක්ෂ 3කට විතර කිට් වෙන්න ඕන. 3කට කිට් වෙන්නේ 3.5 අතර වගේ වෙන්න ඕන. තියෙනවා නම් අනිවාර්යයෙන්ම BTC එකට ඔයා අරගන්න සහ සෙල් කරන්න. හැබැයි ඔයා ආවගේම බූල් මාකට් එක BTC ඒ කියන්නේ ගිය අවුරුදු දෙක අන්නේ අවුරුදු දෙකේ මෙන්න මේගේ Solana වගේ coin එකක් අල්ලගත්තා නම් බූල් මාකට් එකේ බය නැතුව ඔයා අරගන්න. ඔයාට ප්‍රොෆිට් එක අරගත්තා සෙල් කරා. බය නැතුව. හැබැයි bearish මේ එකේදී ඔයා සැලකිලිසවල් වෙන්නම ඕන. මොකද නැත්තම් ඔයා ඔන්න Solana එක ගත්තා කියමුකෝ 240ට තිබිච්ච වෙලාවේ දැන් ගියේ 124යි. 100කින්ම නෙවෙයි 120කින් විතර අඩු වෙලා. ඉතින් ඕක නගිනකම් බලන් ඉන්නේ දැන්. ඒ වලත් වැඩ තියෙනවා. මම ඊට ටිකක් ඉස්සරහ කරලා කියලා දෙන්නම්. මොකද ලැඩර් කරන විදියක් තියෙනවා. ඒක නිසා මම නම් කියන්නේ BTC වලම මේව කරන්න. හරි නම් මම ඊළඟ වීඩියෝ එකේ ඔයාලට බලාපොරොත්තු වෙනවා ට්‍රේඩින් view එකේ moving average එකයි RSI ඉන්ඩිකේටර් එක තුලයි කොහොමද අපි එන්ට්‍රි එකක් කරගන්නේ ඒ ටික කතා කරන්න. සහ ඊට පස්සේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලට සාමාන්‍යයෙන් කොච්චර වගේ ප්‍රොෆිට් එකක් මෙන්න මේ ප්‍රමාණය දැම්මොත් මෙන්න මේ වගේ වෙලාවක මේ මාසෙ තුල කොච්චර වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්ද කියලා මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් ඉස්සරහට. එහෙනම් සුබ දවසක්.